2026 අවුරුද්දෙත් දවස් 31ක් ගෙවිලා ඉවරයි. ජනවාරි මාසයේ ගෙවිලා ඉවරයි. දවස් 31ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, ලොකු කාලයක්. හැබැයි ඉක්මනින්ම දවස් ගෙවුණා කියලා මට හිතෙනවා. ඒ කොහොම වෙතත් මේ දවස් 31ට අපේ ජීවිතේට එක එක දේවල් එකතු වුණානේ. දුක, සතුට, කරදර, අත්දැකීම්, මතකයන්. ඉතින් මේ මතකයන් හැම එකක්ම සුන්දර වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට දුක්බර වෙන්නත් පුළුවන්. හැබැයි සුන්දර ලස්සන මතකයන් එකතු කරලා තියාගන්න එකෙන් අපේ ජීවිතේට ලොකු සතුටක් ඇති වෙනවා කියලා මම හිතනවා. මොකද ඒවා අපි නැවත නැවත සිහිපත් කරනකොට, බලනකොට, දකිනකොට, හිතනකොට ඩෝපමින් හෝමෝනයත් අපේ ඇඟේ නිෂ්පාදනය වෙලා අපිට සතුට කියන දේ වැඩි වැඩියෙන් දැනෙනවා. ඉතින් මගේ මේ දවස් 31 එකතු කරගත්තු මෙමරිස් එහෙම නැත්නම් මතකයන් ටිකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉස්සෙල්ලාම මං ජනවාරි 1 වෙනිදා, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා රෑ මගේ අම්මත් එක්ක නිලා කූරුපත්ති කරලා බොහොම සතුටු වෙලා පොඩි ළමයි දෙන්නෙක් වගේ සතුටු වෙලා තමයි මේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ. මේ තියෙන්නේ අපි ජනවාරි 4 වෙනිදා කැලණි පන්සල් ගියා මගේ මහත්තයාගේ තාත්තගේ උපන්දිනේ. ඉතින් මගේ අම්මා, ඒ කියන්නේ මගේ මහත්තයාගේ අම්මා පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් හැම උපන්දිනයකටම වගේ කැලණි පන්සල් යන්න. ගිහිල්ලා බුදුන් වඳින්න, ආශිර්වාද කරන්න, ඒ හිතේ සැනසීම ලබා ගන්න. ඒ හැම දෙයකටම සාමාන්‍යයෙන් උපන්දින දවස්වලට අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි කැලණිය රජමහා විහාරය කැලණි පන්සල වැඳගන්න අනේක. ඉතින් අපි එදා උදේ ගියා ජනවාරි 4 වෙනිදා. ටිකක් සෙනග නම් වැඩි එදා. ගොඩක් සෙනගක් හිටියා. මම හිතන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි සතියේ හින්දා වෙන්න ඇති. සෙනග ටිකක් වැඩිපුර හිටියා. ඒ වගේම මල් වලත් ටිකක් මිල අධිකයි ඒ කාලේ නම්. කොහොම හරි සෙනග කොච්චර හිටියත් කැලණි පන්සල වැඳ පුදා ගන්න, අපිට බුදුන් වඳින්න, ඒ දේවල් කරගන්න පුළුවන්කම තිබුණා. හැමදෙනාම මං හිතන්නේ සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ මුල් සතියේ පන්සල් වලට, පල්ලි වලට, තමන්ගේ ආගමික ස්ථාන වලට ගිහිල්ලා ඒ ආශිර්වාදය ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් අවුරුද්දේ මුල වගේම මගේ තාත්තගේ, මහත්තයාගේ තාත්තගේ උපන්දිනේ හින්දා අපි ඉතින් කැලණිය වැඳ ගන්න ගියා. කොච්චර සෙනග වැඩි වුණත් මේ බෝධින් වහන්සේ යට මේ වැලිමළුවේ වාඩි වෙලා ඉන්නකොට ඕනම කෙනෙක්ගේ කලබලකාරී වුණු හිතක් මොහොතකට හරි සංසුන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳ මට නම් ඒක ඒ විදිහට හරියට දැනෙනවා. කොච්චර කලබලකාරී පරිසරයක වුණත් මේ වගේ වැලිමළුවේ වාඩි වෙලා ඉන්නකොට හිත මොහොතකට සංසුන් වෙනවා. මේ කාලේ, ඒ කියන්නේ මේ කැලණි පෙරහැර පැවැත්වෙන කාලේ අලි එහෙම හිටියා. මේ අලියෙක් එදා අපි ගිය දවසෙත් හිටියා. ඒ වෙලාවේ මිනිස්සුන්ට මේ අලියාගේ බඩ යටින් යන්න පුළුවන්කමකුත් තිබුණා. මොකද ගොඩක් අය විශ්වාස කරනවා නේ අපල උපද්‍රව එහෙම නැති වෙනවා කියලා අලියාගේ බඩ යටින් යනකොට. මම නම් ඒ රිස්ක් එක ගත්තේ නෑ. මම ගන්න කැමතිත් නෑ. ඔයගොල්ලෝ ඒ අත්දැකීම අරගෙන තියනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ජනවාරි 4 වෙනිදාම හවස් වරුවේ අපි සම්බන්ධ වුණා පොඩි එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකකට. සාමාන්‍ය ශරීරය ගැන හිතන එක, මනස ගැන හිතන එක ටිකක් වැදගත්නේ. මේක වයස් සීමාවක් නැහැ. හැමෝටම මේකේ විදිහටම තමයි තමන්ගේ ශරීරය, තමන්ගේ ශරීර අභ්‍යන්තරය ගැන හිතන එක, රූපය ගැන හිතන එක, සෞඛ්‍ය ගැන හිතන එක හරිම වටිනවා. ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි සතියේ පොඩක් උත්සවාකාරයෙන් හොස්පිටල් එකේ පැවැත්වුණා මේ ශරීර යෝග්‍යතා සම්බන්ධයෙන් ආතරයිටිස්, ඒ වගේම කොලෙස්ටරෝල්, ඒ වගේ දේවල් තියෙන අයට තමන්ගේ නිරෝගීකම ගැන හිතන්න ඕනේ කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක පළවෙනි දවසේ විදිහට ආරම්භ වුණේ ජනවාරි 4 වෙනිදා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා පොඩක් කට්ටියක් ටික සතුටු වෙලා ඒ සෞඛ්‍ය සම්බන්ධ උපදෙස් ටිකක් අපි එදා අරගන්නේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා.
ජනවාරි මාසේ පළවෙනි සතියේ විදිහට තමයි ගත වුණේ. ඒ විදිහට ගත වුණාට පස්සේ දෙවෙනි සතියේ ආයේ මගේ මහත්තයාගේ අම්මගේ උපන්දිනේ ඉදලා තිබුණා ජනවාරි 8 වෙනිදාට. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේම ජනවාරි 8 වෙනිදාත් අපි කැලේ පන්සල් ගියා. එදා නම් සෙනඟ ගොඩක් අඩුයි. ඊට කලින් දවසේ මොකක් හරි උත්සවයක් තිබිලා තියෙනවා. පූජාවක් තිබිලා තියෙනවා. හැබැයි අපි උදේවරුේ ගිය වෙලාවේ නම් හරිම නිස්කලංකව වැඳ පුදා ගන්න වුණා. මගේ අම්මටත් මම නිදුක් නිරෝගීමත් උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හරිම නිස්කලංකව කැලණි රජ මහ විහාරයේ වැඳ පුදාගෙන පුදුන් වැඳගෙන අපිට එදා ජනවාරි 8 වෙනිදා ගෙදර එන්න පුළුවන් වුණා. ඒ එන ගමන් මගේ මහත්තයා ගම හරි ආසයි මල් වවන්න. ඉතින් අලුත් මල් පැල තිබුණොත් අනිවාර්යයෙන්ම ගෙදර ඇවිල්ලා කරනවා. ඉතින් අපි ගියා එතන තිබුණු මල් ගන්න පුළුවන් තැනකට මල් පැල තියෙන තැනකට එක ජාතියේ හරිම ලස්සන নানা ප්‍රකාර මල් ගොඩක් තිබුණා. හරිම ලස්සනයි. දැක්කහම එන්න හිතෙන්නේ නැහැ මල් වත්ත. හරිම ලස්සනයි. ඉතින් ඒකෙන් මල් පැල දෙක තුනකුත් අරගෙන අපි එදා ගෙදර ආවා. ඊළඟට මේ තියෙන්නේ ජනවාරි මාසයේ 16 වෙනිදා මගේ අක්කගේ චූටි පුතාගේ උපන්දිනේ දවසේ. ඉතින් අපි පුංචියට කේක් කපලා එදා සතුටු වුණා. මම පුංචි කෙනෙක් කරපු පැටවු තුන්දෙනා තමයි මේ ඉන්නේ. මගේ අක්කගේ දෙවෙනි පුතාගේ උපන්දිනේ අපි මේ විදිහට ජනවාරි 16 වෙනිදා හරිම සතුටින් ඒගොල්ලොත් එක්ක සැමරුවා. මේ ජනවාරි මාසේ 19 වෙනිදා විශේෂ දවසක් නෑ නෙමෙයි. හැබැයි මගේ මහත්තයාගේ අම්මත් එක්ක චුට්ටක් එළියට ගිය වෙලාවක shopping කරන්න යන්න කියලා හිතිලා තිලක් මයක පැත්තේ ගිය වීඩියෝස් ටිකක් විතරයි මම මේ ගත්තේ. එන්නත් ඒක විශේෂ දවසක් නෙමෙයි. ඉතින් ඒ දවස් ටිකේ නම් හොඳ කලෙක්ෂන් එකක් තිබ්බා තිලක් මයකේ. හොඳ ඇඳුම් කලෙක්ෂන් එකක්, විශේෂයෙන්ම හොඳ ෆ්‍රොක් කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් අපි තිලක් මයකේ චුට්ටක් වුණාම දාලා එදා ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ලස්සන ජනවාරි මාසේ ගෙවිලා ගියේ. ඔයාලගේ මතක පොතටත් ලස්සන මෙමරීස් එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟ මාසේ ආයි හම්බෙමු.